ඉතින් ඔයාගෙත් මේ වගේ සෙල්ලම් කාර් තියෙනවා නම් ඒවට බැටරි දාලා ඔයාට එපා වෙලා තියෙන්නේ. එහෙනම් මේ වීඩියෝ එක අනිවාර්යෙන්ම ඔයාට. ඉතින් අද අපි කරන්න යන්නේ මේකට charge කරන ලිතියම් අයන් බැටරි දෙකක් දාලා දෙකක් කියන්නේ කාර් එකට එකයි රිමෝට් එකට එකයි මේ විදිහට තමයි දාන්නේ. ඉතින් මේකට අපි අර වගේ බැටරි හෝල්ඩර් දෙකක් ඕන. ඊට පස්සේ මේ වගේ ලිතියම් අයන් බැටරි දෙකක් උත් ඕනේ. ඉතින් ඊට පස්සේ මෙන්න මේ අපි කාර් එකේ යට තියෙන කොටස් ටික ගලව ගන්න ඕන. ඉතින් ඕකේ යට බැටරි දාන කොටස මම අයින් කරලා තියෙන්නේ. මම මොකද කලින්ම ඕකේ මේ පොඩි වැඩක් කරා ඒකයි. ඉතින් ඒක අවුලක් නෑ. ඔයගොල්ලෝ මේ විදිහට තිබ්බටම ඔයක කපා ගන්න පුළුවන් බැටරි හැඩයට උනත් අවුලක් නෑ. ඒ කියන්නේ බැටරි අර හෝල්ඩරේ හැඩයට කපා ගත්තට ඔතෙන් අලව ගන්න පුළුවන්. ඉතින් අපි ටක් ගාලා මේකේ ඇනටික් ගලවලා දාලා මේකේ යට කොටස් ටික බලමු. ඉතින් මේ විදිහට තමයි මේකේ ධනයි රිනයි. ඒ කියන්නේ බෝඩ් එකෙත් ගහලා තියෙනවා ඔගේ. ඉතින් එතන මෙන්න මේ කොටසක් තියෙනවනේ. එතන බැටරි දාන කොටස ඒකේ උඩ පාස්සල තියෙන වයර් දෙක. අන්න එතන රතු පාට වයර් එක දාන කළු පාට වයර් එක රිනේ. මේ විදිහට තමයි අපි හොයාගන්නේ. ඉතින් ඒකට වෙන්න මේ කොට ඒ වයර් දෙකට තමයි අපි අර එක බැටරි හෝල්ඩර් එක වයර් දෙක සම්බන්ධ කරන්නේ. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ විදිහට අපි මේකේ එක බැටරි හෝල්ඩර් එකක් අරගෙන ඒකට පොඩ්ඩක් අර වයර් වලට බවුත් එකකින් පොඩ්ඩක් ඊයන් ටිකක් අරගෙන ඉවරලා අරකට පාස් කරන එක තමයි කරන්නේ. ඉතින් මෙතනදී අපි මේ විදිහට මේ බැටරි දාගනිද්දී ඔයගොල්ලෝ අනිවාර්ය සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තමයි ඕකේ දණරින හරියට දාගන්න ඕනේ. ඒ වගේම ඕකට දාන බැටරි වුණා. ඉතින් ඔය කාර් එකෙන් කාර් එකට වෙනස් වෙනවා. ගොඩක් වෙලාවට කාර් ඔය සෙල්ලම් කාර් ඔය වගේ වටින්නේ බැටරි තුනක් දාන්න. ඉතින් ඒක එතකොට මේ වගේ එක බැටරියක් දාලා අවුලක් නැහැ. ඉතින් ගොඩක් බැටරි දාන්න තියෙනවා බැටරි අර 1.0 ගානේ වනේ. ඒවා එකතු කරලා එන වෝල්ටේජ් එක බලලා අපි මේ ගානට එක හදා ගන්න ඕනේ. ඉතින් ඒක ඔයගොල්ලන්ට කරන්න පුළුවන් සාමාන්‍ය පොඩි දෙයක්නේ. ඉතින් එහෙම නැත්නම් ප්‍රශ්නයක් තියෙනවා කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ විදිහට අපි දණරින හරියට මේක සම්බන්ධ කරගන්න ඕන. ඉතින් මේ වයර් එක ෂෝට් වෙනකොට අපි මේ සෙලෝ ටිප් එකක් හරි මේ හිට් ස්ලිව් කෑල්ලක් හරි දාලා මේක කවර් කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපි මේක බලමු කොහෙට සම්බන්ධ වෙන්නේ. ඉතින් මම නම් මේකේ අර කාර් එකේ උඩ කොටස තමයි සම්බන්ධ කරන්නේ. වයර් එකක් දිගට තිබ්බින්ද අවුලක් නැහැ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් අර බැටරි මම කපලා තිබ්බේ. එතනින් කපන්නේ නැතුව ඔකේ බැටරි හෝල්ඩරේ ගානට කපලා අර අපි සාමාන්‍යයෙන් අර බැටරි දානවා වගේම එළියෙන්ම දාන්න. ඉතින් මේකෙත් මේ මම කොටස දින ඒක ඇතුළට දාන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ එහෙම. ඉතින් ඒ විදිහට නැතුව ඔයගොල්ලන්ට අර අනිත් විදිහට පුළුවන්. ඉතින් මේකේ ධන රින හොයාගන්නත් ඔයගොල්ලෝ ලේසි ගහලා තියෙනවා. ඉතින් අර මොකුත් නැති පැත්ත ධන අර උඩ නිකන් පොඩියෙන් නිකන් තියෙන එතන ඔගේ මේ ධන වෙනවා. ඉතින් අනිත් පැත්ත තමයි රින වෙන ඔගේ ගහලා තියෙනවා. ඉතින් 3.7 බැටරියක් තමයි අපි දාන්නේ. ඉතින් ලිතියම් අයන් බැටරි කියලා ඉල්ල ගත්තාම අපිට කඩින් ගන්න පුළුවන්. ඉතින් අපි ඊළඟට මේක රිමෝට් එකටත් ඒ විදිහටම බැටරියක් දාගන්න තමයි හදන්නේ. ඉතින් කලින් මම ඔය වගේ අර ප්ලග් කරන බැටරියක් අරගෙන දාගත්ත වයර් දෙකක් පාස් කරලා තිබිලා. ඉතින් මේ දෙක ඕගොල්ලෝ පේනවාදී මම පාස් කරලා තියෙන බැටරි දාන කොටස් දෙකට. ඉතින් ඕගොල්ලන්ට ඒක මේ පොඩ්ඩක් බලලා බලන්න එනවා. එතන කරන්ට් එක දීලා රිමෝට් එක වැඩ කරනවාද කියලා. ඉතින් කොයි පැත්තටද එහා පැත්තට වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. මොකද සම්බන්ධතාවයේ තියෙන මේ පැත්තට නැත්තව රිමෝට් එක ඇනටික් ගලවල වෙලා ඇතුලේ තියෙන වයර් දෙක. ඉතින් ඒක එළියට අරගෙන ඔය මේ අපේ බැටරි හෝල්ඩරේ වයර් දෙක පාස් කරගත්තා නම් ධන රින හරියට වල ධන කියන්නේ රතු එක ධන සුදු හරි කළු පාට තමයි ගොඩක් වෙලාවට ඔය තියෙන්නේ. ඉතින් ඒක රින වෙනවා. ඉතින් මේ විදිහට මේ වයර් දෙක අපි ගානට පාස් කරගන්නවා. ඉතින් දැන් අපි මේක සම්පූර්ණයෙන්ම හදාගෙන ඉවරලා ඔයගොල්ලන්ට පේන ඇති කිසි ප්‍රශ්නයක් නැතුව වැඩ කරනවා. ඉතින් අපි රිමෝට් එකට බැටරි දෙකක් වුණාට මේ අපි ලිතියම් අයන් බැටරිය දාගත්තා මම හිතන්නේ අවුලක් නැති වෙයි. ඉතින් රිමෝට් එකට අවුලක් නැහැ බැටරි දෙකක් දාගත්තත් අර ඉක්කන්ට බහින්නේ නැහැ. ඒත් ඉතින් මේකක් දැම්ම ප්‍රශ්නයක් නැහැ. මම ගොඩක් වෙලා මේකෙන් දැන් සෙල්ලම් කරලා තියෙනවා. ඉතින් මෙහෙම ඉතින් මෙන්න මේ වගේ බැටරි චාර්ජර් එකක ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ඕන මේ බැටරි charge කරන්න පුළුවන්. ඉතින් ඒකට මෙන්න මේ වගේ කඩේ ගන්න තියෙන ලිතියම් අයන් බැටරි එකේ ඉලෙක්ට්‍රොනික ෂොප් වල තමයි තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ මම පෙන්නන්නම් එළියට අරගෙන මෙන්න මේ විදිහේ බැටරි දෙකම එකවර charge කරගන්න පුළුවන්. ඉතින් ඔකේ බල්බ් එකක් එහෙම තියෙනවා charge වෙනවා. ඒ දිග බලා ගන්න පුළුවන්. දණරින බලලා මේක දණරින මාරු කරන්න නැතුව දාගන්න. ඉතින් අපි දැන් මේක පොඩ්ඩක් යවලා බලමු. ඉතින් පේන ඇති ඔයගොල්ලන්ට කිසි ප්‍රශ්නයක් නැහැ.
ඉතින් ඔයත් මේ වගේ දේවල් වලට කැමති නම් ඉතින් මගේ channel එකේ RC plane ගැන වීඩියෝත් කරලා තියෙනවා. අලුත් වීඩියෝත් කරනවා. ඉතින් ඒවත් බලන්න channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. වීඩියෝ එක දැන් අනිවාර්යෙන් like එකක් දාන්න. ඉතින් එහෙනම් අදට ගිහින් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.